හොඳයි ළමයි. අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෘෂ්ටික ආතතිය ගැටලු කිහිපයක් පුහුණු වෙන්න තමයි හදන්නේ. හරි. එතකොට ඔයාලා පෙරලා ගන්න ඔයාලගේ ටියුට් එකේ පෘෂ්ටික ආතතිය බහුවර්ණ ගැටලු තියෙන පිටුව අංක 49. හරි. ඒ 49 වෙනි පිටුවේ තියෙන ගණන් වලින් ගණන් ගොඩක් තියෙනවා. අපි ගණන් 12ක් විතර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට පුරුදු වෙන්න. ඉතින් ඔයාලා මේ ගණන් මුලින් පුළුවන් නම් තරමින් හදන්න try කරලා ඊට පස්සේ වීඩියෝ එක බලන්න බැරි නම් එහෙම කරන්න උනන හොඳයි. මේ කොහොම හරි අනිවාර්යෙන් මේ ගණන් හදන විදිය ඔයාලා ඉගෙන ගන්න ඕන. හරි. අපි මුලින්ම මම තෝරගන්නවා මේ දෙවෙනි ගාන. කියවගම බලන්න. අභ්‍යන්තරාරය R1 හා R2 වන A සහ B වීදුරු කේශික නල දෙකක් රූපයේ පෙනෙන අයුරු C නම් සිහින් නලයකින් සම්බන්ධ කොට ඇත. ඒ නලයේ උඩු කෙළවර ඇවුරුම් කර ඇත. ඇවුරුම් කරනවා කියන මෙන්න මෙහෙම වහලා තියනවා කියන එක. නල දෙකේ ජල මට්ටම් සමාන වන තෙක් B නලයට පෘෂ්ඨිකාතිත්‍ය T වන ජලය වත් කරනු ලැබේ. වීදුරු සහ ජලය අතර ස්පර්ශ කෝණය ශුන්‍ය නම්ද වායුගෝලීය පීඩනය ϕ නම් කේශික නලය තුල පවත්වා ගත හැකි උපරිම පීඩනය හොයන්න කියලා කියනවා. මේ රූපේ දීලා තියෙනවා. දැන් ඔක හොම් බෑ. මම ටික ලොකු රූපයක් ඇඳගෙන ඉන්නම්. හරි. හරි. ඔය දැන් මම ඇඳලා තියෙන දෙවෙනි කාණ්ඩ අදාළ රූපය. ඒතර අපෙන් අහන්නේ මෙන්න මේක ඇතුලේ පීඩනය. මම මේකේ පීඩනය P කියලා ගන්නම්කෝ. ඔන්න P හොයන්න කියලා තමයි කියන්නේ. හරි. ඒතර මාවකයට යටින් තියෙන මෙන්න මේ ලක්ෂයේ පීඩනය මම P1 කියලා ගන්නම්. මෙතන මාවකයට යටින් තියෙන පීඩනය මම P2 කියලා ගන්නම්. හැබැයි මේ එකම මට්ටමේ ඉන්න P1 P2ට සමාන වෙන්නත් ඕනේ. ඒක අපි පස්සේ බලමු. මේ ගානේ වායුගෝල පීඩනය දෙනවා 5 කියලා දෙනවා. හරි. එතකොට මේ මෙතන තියෙන වායුගෝල පීඩනය ඒක 5. හරි. දැන් මම මුලින්ම කරන්නේ මේක A නලයනේ. මෙන්න මෙතන තියෙන මාවකයට අපි දානවා ඔයාලට මතකයිද ඩෙල්ටා P ද්‍රව මාවකයක් කරා තියෙන පීඩන අන්තරය සමානයි 2යි T බෙදීම R කියලා සමීකරණයක් තියෙනවා. මොන එකක් තියෙනවා. හරි. එතන මෙන්න මේ A කියන නලයට අපි දාමු ওই සමීකරණයට. හරි. ඒකට දාන්න යන්නේ. તો ඩෙල්ටා P කියන්නේ මේ කරා තියෙන පීඩන අන්තරය. කියන්නේ මෙතන එළිය ඇතුලේ පීඩනය P මාවකයෙන් පිටත P1. එතකොට පීඩන වෙනස එන්නේ P ඍණ P1. 2යි T බෙදීම R කියන්නේ මේකේ අරය ඒක ගන්න දෙනවා R1 කියලා. මම මේකේ P1 උක්ත කරගන්නම්. එතකොට P1 සමාන වෙනවා P ඍණ 2යි T බෙදීම R1 කියලා. ඔන්න P1 ට ආපු උත්තරය. හරි. ඊට පස්සේ ඔය සමීකරණයම මෙන්න මෙතනට දාන්නම් B නලයට. B නල මේක B කියලා නේද දීලා දෙන්නේ ගන්නේ. B ට දාමු. તો ඩෙල්ටා P කියන්නේ මේ කරා තියෙන පීඩන අන්තරය. කියන්නේ 5 ඍණ P2. 2යි T වෙදි මෙතන අරය R2. මේකෙන් මම P2 උක්ත කරගන්නවා. ඒතර P2 සමාන වෙනවා 5 ඍණ 2යි T බෙදීම R2 කියලා එනවා. හරි. ඊට පස්සේ අපි කරන්නේ මේ P1 සහ P2 පීඩන තියෙන එකම මට්ටමේ. ගාන කියන මේ දෙක එකම මට්ටමේ තියෙන මාවකද. එහෙනම් P1 P2ට සමානයි. මොකද අපි දන්නවා සමාන මට්ටමේ පීඩන සමානයි. එහෙනම් මම කරන්නේ P1 P2ට සමාන කරනවා. P1 මෙතනින් ගන්න පුළුවන් P ඍණ 2යි T යට R1. එහෙනම් P1 ට ලියනවා P ඍණ 2යි T බෙදීම R1. P2 මෙතනින් ගාව 5 ඍණ 2යි T බෙදීම R2. හරි. දැන් P යුක්ත කරන්න ඍණ 2යි T යට R1 එහා පැත්තට යනවා. ඒතර 5 ඍණ 2යි T බෙදීම R2 ධන 2යි T බෙදීම R1 කියලා. බලමු මෙහෙම උත්තරයක් තියෙනවද බලන්න. 4නේ. නෑ.
5නේ 5 ධන. ඔව්. පිළිතුර 5 පිළිතුර කියලා තෝරගන්න පුළුවන්. මේක තමයි උත්තරය. හරිනේ. හොඳයි ළමයි. එහෙනම් ඒ ගාන දෙවෙනි ගාන ලියා ගන්නකෝ අවශ්‍යයි. දෙවෙනි කාරණාවේ උත්තර දෙකක් තියෙනවා. මේ 5 හරි 5ත් හරි ඒකම නේද 3ටත් තියෙන්නේ. ඒතර 5 හෝ 3 දෙකෙන් ඕන එකක් හරි. හරිනේ. හරි. හොඳයි ළමයි අපි ඊළඟට යමු 4 වෙනි ගානට. කියවගම මේ පොඩි රූපිකුත් පැත්තකින් තියෙනවා. A නම් බීකරයක පතුලේ අරය ආරෝ වෘත්තාකාර සිදුරක් ඇත. මෙම බීකරයේ පෘෂ්ඨඝාතතිය T සහ ඝනත්වය ρ වන ජලයේ ක්‍රමයෙන් ගිල්වනු ලැබේ. බීකරයේ තුලට ජලය ගලා යාමට පටන් ගන්නා විටදී රූපේ පෙන්වා ඇති H ගැඹුරේ ආවේ. හරි. එතකොට මේකේ නම් මට පොඩි රූපයක් ඇඳගෙන අපි ගාන හදන්න පටන් ගමු. හරි. මෙන්න රූපය ඇඳලා තියෙනවා. එතකොට මේකේ බීකරේ A කියලා කියන මේ බීකරය දත්ත ටික අපි ලකුණු කරගමු ටික ටික. පතුලේ අරය ආරෝ වෘත්තාකාර සිදුරක්. මෙතන මම R කියන එක ලකුණු කරන්නේ. මෙතන වෘත්තාකාර සිදුරක් තියෙනවලු. ඒ හිතා ගන්න. පතුලේ අරය R. ඒතකොට මේකේ අරය R සිදුරක් තියෙනවා. පෘෂ්ඨඝාතතිය T ලු ද්‍රවයේ ඝනත්වය ρ ලු. ඊට පස්සේ මෙතන හදනව ළමයි ද්‍රව මාවකයක්. මේ කිය වතුර මේ භාජනයක් තියෙන භාජනයේ වතුර අස්සට ඔබද්දි මෙතන එක වෙලාවක හදනවා ද්‍රව මාවකයක්. ඔන්න ඒක අර්ධ ගෝලාකාර අවස්ථාව තමයි උපරිම අවස්ථාව. මෙතන තුල පීඩනය උපරිම වලට මතකද මම කරා මාවකයක් තුල පීඩනය උපරිම වෙන්නේ මාවකයේ අරය නැත්නම් මාවකයේ අරය සිදුරේ අරයට සමාන වන විට නැත්නම් අර්ධ ගෝලාකාර මාවකයක තමයි උපරිම පීඩනයක් තියෙන්නේ. හරි. එතකොට මෙතන අර්ධ ගෝලාකාර මාවකයක් තියෙන්නේ. මෙන්න මේ මොහොතේ මේක ගිල්ලා තියෙන ගැඹුර H කියලා ගන්න කියලා. හරි. හරි. ඊට පස්සේ වායුගෝල පීඩනය අපි 5 කියලා ගමු. ඒ කියන්නේ මෙන්න මේ හරි වායුගෝලයෙන් තියෙන 5. මෙහෙත් වායුගෝලයේ 5. හරි. මෙන්න මෙතන පීඩනය මාවක ඇතුලේ පීඩනය මම P1 කියලා ගන්නවා. ඒ වගේම ඕන මේ මාවකයේ මට්ටමට සමාන මෙන්න මේ වගේ ලක්ෂයක පීඩනය මම P2 කියලා ගන්නම්. ළමයි P1 P2ට සමානයි. මොකද එක මට්ටමේ හින්දා. හරි. දැන් ඉතින් අපි කරන්න යන්නේ. දැන් ළමයි මෙන්න මේ මාවකයට අපි දාමු අපේ අර සමීකරණය අර ඉස්සෙල්ලා ගන්නෙ දැම්මේ. මොකද්ද? ඩෙල්ටා P සමානයි 2t බෙදීම r දාන්න යන්නේ. හරි. ඩෙල්ටා P කියන්නේ මෙතන පීඩන වෙනස. ඒතර අනිවාර්යෙන් P ඇතුලේ පීඩනයෙන් තමයි එළියේ පීඩනය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ P1 ඍණ 5. හරි. ඩෙල්ටා P කියන්නේ P1 ඍණ 5 2යි t කියන්නේ t r කියන්නේ ගානේ අරය සිම්පල් r කියලා දෙනවා. ඒකට 2යි t බෙදීම r කියලා දෙනවා. මේකේ මම P1 උක්ත කරගන්නවා. P1 එනවා ඍණ 5 එහා පැත්තට ගියාම ධන 5 ධන 2යි t බෙදීම r කියලා. ඔන්න එක කියලා ගමුකෝ. හරි. ගත්තේ නැතත් කමන්නේ. ඊට පස්සේ මෙතන P2 මෙතන පීඩනය සමානයි නේද වායුගෝල පීඩනය ධන h rho g ට 5 ධන h rho g ට P2 සමාන වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් P2 සමානයි 5 ධන h rho g ඔන්න දෙක. දැන් අපි දන්නවා ළමයි එකම මට්ටමේ නිසා P1 P2ට සමානයි. එහෙනම් මම ඔන්න P1 සමාන කරනවා P2ට. ඒතර P1 කියන්නේ 5 ධන 2යි t බෙදීම r. P2 කියන්නේ 5 ධන h rho g. 5 ට 5 කැපෙනවා. දැන් මේක අපිට හොයන්න කියන්නේ මොකද්ද? h හොයන්න කියන්නේ. ඒකට h උක්ත කරගන්න. සමානයි 2යි t බෙදීම rho g r කියලා උත්තරය ලැබෙනවා. එහෙම එකක් තියෙනවද? ඔව්. දෙවෙනි උත්තරය අපිට තෝරගන්න පුළුවන්. හරිනේ. හොඳයි ළමයි. එහෙනම් ඔක ලියා ගන්නකො. හරි ළමයි අපි පස්වෙනි ගානට යමු. කියව ගන්නකො. සිහින් රබර් තන්තුවක්
F නම් අන්වායාම ඇදි බලයකට යටත් කළ විට සෙන්ටිමීටර 1කින් දික් වෙනවා. ඒ කියන්නේ ඒ රබර් තන්තුවේ F බලයක් යදුවම තන්තුවේ දිග සෙන්ටිමීටරකින් වැඩි වෙනවා. ඒක අපිට පස්සේ ඕන වෙනවා පොඩ්ඩක් ඒක. කොහොම තියාගමු. ඉස්සරහට යන්කෝ. නොඇදි අවස්ථාවේදී මෙම තන්තුවෙන් අරය R වන වෘත්තාකාර පුඩුවක් සාදන ලදී. මෙම පුඩුව සබම් පටලයක් මත තබා පුඩුව තුල ඇති පටල කොටස බිඳ දමු විට අරය R × X බවට පත් වේ. පටලයේ පෘෂ්ඨික ආතතිය හොයන්න කියනවා. හරි. ඒකට හදන්නේ 5 වෙනි ගාන. අංක 5 දියලා ඉන්නවා. හරි. ඒතර මේකේ මුලින්ම අර සබන් පටලයක් මත රබර් පුඩුවක් තියනවලු. ඒක පෙර අවස්ථාව. ඒතර මේකේ අපිට අරය දෙනවා අරය කැපිටල් R කියලානේ R කියලා දෙනවා. මේක දැන් මේ සබන් පටලයක තියෙන සබන් පටලේ නිකන් මම නිකන් අඳිනවා. සබන් පටලේ. හරි. ඊට පස්සේ මැද තියෙන පටල කොටස බිඳලා දානවලු. බිඳලා දැම්මම අපි දන්නවා මේකේ අරය වැඩි වෙනවා විශාල වෙනවා. ඒකවල දැන් මේ රබර් පටලය ඔන්න ඔය වගේ ලොකු වෙනවා. මොකද මේ අරය මේ එළියේ තියෙන අර සබන් පටලේ ඇතුලේ තියෙන පටලේ බින්දා. ඒතකොට මේ එළියේ තියෙන එක විතරයි තියෙන්නේ. හරි. දැන් මේකේ අරය R ධන x කියලා කියනවා. හරි. එතකොට ළමයි දැන් මේකේ ඇති වෙන දැන් මේකේ ආතතියක් ඇති වෙනවනේ මේ අවස්ථාවේ. මේ තන්තුවේ හැමතැනම ආතතියක් ඇති වෙනවා. මේ ආතතිය T dash කියලා ගන්නවා. ඔය T dash ඉස්සෙල්ලා හොයාගෙන ඉමු. මේකේ පොඩ්ඩක් මේ අවස්ථාවටපත් වෙනකොට මේකේ දිග වැඩි වුණානේ. පරිධිය වැඩි වුණා. ඒ වැඩි වෙච්ච දිග හොයාගන්නම්. මම ඩෙල්ටා L කියලා ගත්තොත් වැඩි වෙච්ච දිග මේකේ දිග මේකේ පරිධියේ දිගෙන් මේකේ පරිධියේ දිග අඩු වුණාම වැඩි වෙච්ච දිග එනවා. එතකොට මේකේ දිග රබර් පුඩුවේ මෙතන දිග පරිධියට සමානයිනේ. 2πr දාමු. 2πr කියන්නේ R × X. එකකින් අඩු වෙන්න ඕන පෙර තිබ්බ පරිධියේ දිග. ඒක අර R නම් පරිධිය 2πr. එතන ඔන්න වැඩි වෙච්ච දිග එනවා. එතන ඔන්න වරහන් සුළු කරමු. 2πr ධන 2πx ඍණ 2πr නේ. 2πr 2πr කැපිලා ඔන්න වැඩි වෙච්ච දිග එනවා 2πx. හරි. ඊට පස්සේ ඒ ගානේ අපිට මුලින් කියනවා F බලයක් යෙදුවොත් සෙන්ටිමීටර එකක් නේ සෙන්ටිමීටර එකක් දිග වැඩි වෙනවා නේද මේ F නම් අන්වායාම ඇදි බලයකට යටත් කළ විට සෙන්ටිමීටර එකකින් දික් වෙනවා හරි එහෙනම් මෙච්චර ඩෙල්ටා L දිගකින් වැඩි වෙන්න නම් කොච්චර බලයක් යොදන්න ඕනද කියලා අපි හොයාගමු මොකද T dash කියන්නේ T dash බලයක් යෙදුනම නේ තන්තුවේට T dash බලයක් යෙදුනම වැඩි වෙන දිග තමයි දැන් අපි හොයාගත්තේ 2πx කියලා. එහෙනම් අපිට මේකෙන් T dash ට උත්තරයක් ගන්න පුළුවන් මෙහෙම නේ. සෙන්ටිමීටර එකක දිගකට ඕනේ සෙන්ටිමීටර එකකට එකකින් දිග වැඩි වෙන්න F බලයක් නම් මෙච්චර දිගකට කොච්චරද සෙන්ටිමීටර එකකට F බලයක් යොදන්න අවශ්‍ය නම් 2πx දිගක් වැඩි වෙන්න කොච්චරද T dash. එතකොට අපිට T dash එනවා 2πx F කියලා. හරිනේ. හරි. ඊට පස්සේ ඔයාලට මතකද අපි ඉගෙන ගත්ත සමීකරණය මේ වගේ එකක දාන තන්තුවේ ආතතිය සමානයි 2πtr කියලා. T dash සමානයි 2πtr කියලා සමීකරණයක් තියෙනවා. දැන් ආදේශ ගන්න T dash කියන්නේ 2πxf සමානයි 2πtr. දෙකේ ඉලක්කමට දෙකයි ඉලක්කම කැපුණා T තමයි හොයන්නේ. T නේ පෘෂ්ඨික ආතතිය හොයන්න කියන්නේ. ඒතකොට 5
xf බෙදීම r කියලා තියෙනවා. මොකද බලමු උත්තරයක් තියෙනවද එහෙම. එන්න මේකනේ 5fx බෙදීම r නේ අපිට එහෙනම් අපිට ওই විදිහට උත්තරේ තෝරගන්න පුළුවන්. හරි ළමයි ඔන්න උත්තරේ. හරි ගණන් හදන්න අවශ්‍ය ලියාගන්නේ ගන්න. මේක ළමයි පොඩ්ඩක් මෙතන වැරදුනා අරය r නෙවෙයි. ඔව් මෙතන සිම්පල් r ආදේශය දෙන්නේ නැහැ ළමයි. අරය මොකද්ද මේක? r දාන x නේ. તો 25r වෙනුවට දාන්න r දාන x. හරි එතකොට t සමානයි 5xf බෙදීම යටට r දාන x හරි. එතකොට r දාන x කියලා යටට තියෙන උත්තරේ තමයි එක නෙවෙයි. 5 තමයි අපි උත්තරේ විදියට තෝරගන්න ඕනේ. හරි. දැන් හරිය හදා ගන්න අවශ්‍යයි හදා ගන්න. හරි ළමයි අපි 6 වෙනි ගාන කියවමු. රසදිය වල පුෂ්ටික ආතතිය T නම් අරය R වන රසදිය බිඳුවක් කඩා සර්වසම බිඳුවෙන් සංඛ්‍යාවක් සෑදීමට අවශ්‍ය වන ශක්ති ප්‍රමාණය හොයන්න කියනවා. හරි ඒ ගාන අපි මෙතන හදමු. එතකොට යාළුවා කියන්නේ අරය කැපිටල් R වන රසදිය බිඳුවක් තියෙනවා. ඒකට ඔන්න මම මේ බිඳුව අඳින්නම්. රසදිය බිඳුව තියෙනවා. හරි. එතන මේ රසදිය වලින් තියෙන. ඒතර මේකේ අරය කැපිටල් R කියලා දෙනවා. ඊට මේක කඩනවා බිඳු n ගානකට කිසියම් ශක්තියක් දීලා මේක කඩනවා. ඊතර කැඩුවට පස්සේ අරය සිම්පල් r කියලා r වෙන බිඳු n ගානක් තියෙනවා. මේ જાතිය n ගානක් හැදෙනවා කියලා ගාන කියනවා. එතකොට මේකේ කඩන්න අවශ්‍ය ශක්තිය අහන්නේ. ඒතර ළමයි මෙතන අපි මේක මෙහා මතට අපි කිසියම් ශක්තියක් යොදනවනේ පිටින්. ඒ ශක්තිය යොදවම මේක කැඩෙනවා. හරි. ඒතර අපි පිටින් යොදපු ශක්තියත් මෙන්න මේ කැඩිච්ච ගෝල වල තියෙනවා. ඒතර පසු ශක්තියෙන් පෙර තිබ්බ ශක්තිය අඩු කරාම අපිට ලැබෙනවා මේක බිඳ දැමීම සඳහා අපි බාහිරින් යොදපු ශක්තිය. හරි. ඒ ඔක්කොටම කලිලා මෙන්න මේ අර සිම්පල් r කියන එක ගානේ දීලා නැහනේ. ඒක හොයාගෙන ඉන්න ඕන. සිම්පල් r හොයන එක මම මේ පැත්තකින් සිද්ධ කරා නම් ඒක හරි ලේසි. මොකද මේක කැඩුවා කියලා පරිමාව වෙනස් වෙන්න බෑ. මේ ලොකු ගෝලයේ පරිමාවයි මේ කුඩා ගෝල n ගණනක පරිමාවයි දෙක සමාන වෙන්න ඕන. එතකොට මේ ලොකු ගෝලයේ පරිමාව වෙනවා 3න් 4යි 5r ඝනය. කුඩා ගෝලයක පරිමාව වෙනවා 3න් 4යි 5r ඝනය. හැබැයි මේ වගේ n ගානක් තියෙන නිසා මේක n ගෙන් ගුණ වෙන්න ඕන. එතකොට 3න් 4යි 5ට 3න් 4යි 5 කැපෙනවා. ඕනම් දෙපැත්තෙම ඝන මූලය ගමු. එතකොට r සමානයි සිම්පල් r යක් n වල 3n එකේ බලය එනවා. හරි. දැන් සිම්පල් r තමයි හොයාගන්න ඕනේ. එතකොට සිම්පල් r උක්ත කරාම එනවා r බෙදීම n වල 3n එක. දැන් ඔහොම තියාගමුකෝ අපි. හරි. පස්සේ ඔක ආදේශ කරමු මේකට. දැන් මෙතන අපි යොදපු ශක්තිය ඕන. යොදපු ශක්තිය කියන්නේ පසු ශක්තියෙන් W2 කින් අඩු වෙන්න ඕන පෙර මේ ගෝලයට තිබ්බ ශක්තිය. ඒක තමයි අපි පිටින් යොදපු ශක්තිය ලැබෙනවා. එතකොට W සමානයි සමීකරණයක් තියෙනවා ළමයි පෘෂ්ඨික ආතතිය වාරයක් වැඩි වූ වර්ගඵලය කියලා. වර්ගඵලය T ඩෙල්ටා A කියලා මම දීලා තියෙනවා. W සමානයි T ඩෙල්ටා A. මෙතනත් T ඩෙල්ටා A දාන්න පුළුවන්. මම මේක A2 A1 කියලා ගන්නවා. හරි. T එළියට ගත්තොත් පසු වර්ගඵලයෙන් පෙර වර්ගඵලය අඩු වෙනවා. T නෑ. ආදේශ කරමු. T වාරයක් මෙතන වර්ගඵලය කියන්නේ ගෝලයක ළමයි පෘෂ්ඨයේ වර්ගඵලය දෙනවා 4යි 5r වර්ගයෙන් පෘෂ්ඨයේ වර්ගඵලය. හැබැයි ඒ වගේ ගෝල n ගානක් තියෙන මේක n ගෙන් ගුණ වෙන්නත් ඕන. අඩු කරන්න මෙතන වර්ගඵලය 4යි 5 කැපිටල් R වර්ගය.
අන්න 4යි 5ත් එළියට ගත්තොත් 4යි 5t වෙනවා. මෙතන සිම්පල් r වෙනුවට මට මෙන්න මේක දාන්න පුළුවන්. r බෙදීම n වල 3n එකේ මෙතනත් r වර්ග හින්දා වර්ගයක් එනවා. n ඍණ r වර්ග. r වර්ගත් පොදු පදයන් ළම ඒකත් එළියට ගන්න. ඒතර එළියට එනවා 4i 5r වර්ග t. මෙතන n බෙදීම මෙතන n වල 3n එකේ වර්ග වෙනකොට n වල 3n දෙකක් එනවා. ඔන්න ඉතින් මේ සැරේ සුළු කර ගන්න ඕන කලබල නැතුව. එතකොට w සමානයි r වර්ග t. මෙතන කීයද? මෙතන n වල පළවෙනි බලයෙන් මේක උඩට එනකොට ඍණ 3n 2යි. එතකොට එකෙන් ඍණ 3n 2ක් කරනවා n වල 3n එක ඍණ 1ක් වෙනවා. එතන ඔන්න ළමයි උත්තරේ. මේක වෙන්න ඕන උත්තරේ. හරි එතකොට එහෙම උත්තරයක් තියෙනවා. 4 නේ. ඔව් 4 උත්තරය අපිට තෝරගන්න පුළුවන්. හරි ළමයි එහෙනම් 6 වෙනි ගාන හැමෝම ලියාගන්න. අපි ඊළඟට හදන්නේ 8 වෙනි ගාන. කියවගමු. අරය r හා 2r වූ ගෝලාකාර සබම්බුබුළු දෙකක් එකතු වීමෙන් රූපයේ පෙන්වා ඇති ආකාරයේ පද්ධතියක් සෑදී ඇත. මෙහි ABC පොදු පෘෂ්ඨයේ ගෝලාකාර නම් එහි වක්‍රතාරය. මෙන්න මේ මැද කොටසේ වක්‍රතාරය හොයන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ ගෝල දෙක වෙන් කරන තැන පටලයක් තියෙනවනේ සබම් පටලයක් මෙන්න මෙතන. ඒකේ අරය හොයන්න කියලා කියනවා. මම මේකේ රූප පොඩ්ඩක් වෙන බැඳ ගත්තා. අපිට ගන්න හදන්න ලේසියට. හරි. ඊට පස්සේ යාලා කියනවා මෙන්න මේ ගෝලයේ අරය r මේ ලොකු ගෝලයේ අරය සබන් ගෝලයේ පටලේ ගෝලයේ අරය 2යි r ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවනේ මේ දෙක අතර පොදු පෘෂ්ඨයේ තියෙනවනේ සබම් පටලය. ඒකේ අරය හොයන්න කියලා කියනවා. මම මේක r' කියලා ගමු. මොනේ r' තමයි හොයන්න කියලා අපිට කියන්නේ. ඉතින් ළමයි මේක y ගෝලයේ තියෙන හින්දා y ගෝල පීඩනය y ගෝලයේ තියෙනවා. හරි. මේක ඇතුලේ පීඩනය මම p1 කියලා ගන්නම්. මේ ගෝලයේ ඇතුලේ පීඩනය p2 කියලා ගන්න. හරි. හරි. දැන් මම මුලින්ම අපි දාන්න යන්නේ මෙන්න මේ සමීකරණය ඩෙල්ටා p සමානයි. දැන් මෙතන සබන් නම් ඔයාලට මතකයි සබන් පට්ටලයක මාවකයක් කරා තියෙන පීඩන අන්තරය දෙන්නේ 4යි t බෙදීම r කියන සමීකරණය. 2යි t යට r නෙවෙයි. ඒක දාන්නේ ද්‍රව මාවකයකට. සබන් පට්ටලයකට දාන්නේ 4යි t යට r. දැන් දාමු මෙන්න මේ පළවෙනි එකට. p1 ඍණ 5 නේ ඩෙල්ටා p කියන්නේ 5 සමානයි 4යි t බෙදීම r කැපිටල් R කියලා දෙනවා r. හරි. ඕකේ එක කියලා ගමුකෝ ලේසි විදියකට හදමු. ඊට පස්සේ මෙන්න මේ පටලයට දාන්න. එතකොට p2 5ට දාන්නේ p2 ඍණ 5 නේ. p2 ඍණ 5 සමානයි 4යි t බෙදීම එයාගේ r 2යි r කියන බෙදන්න ඕන 2යි r නේ. ඔන්න දෙවෙනි ගාන. හරි. ඊට පස්සේ මෙන්න මේ මැද තියෙනවානේ ඒකටත් දාන්න ওই සමීකරණය. ඒතර දෙපැත්තේ පීඩනනේ p1 p2 නේ. ඒතර p1 ඍණ p2 ඩෙල්ටා p ට දාන්න ඕන p1 ඍණ p2 සමානයි 4යි t බෙදීම ඒකේ r r dash ඉන්න r dash කියලා ගමු 3. ඊට පස්සේ මේක අපි r dash හොයන්න පුළුවන් මෙහෙම වැඩක් කරොත් ඕන විදිහකට සුළු කරගන්න. ටිකක් ලේසි මෙහෙම කරොත්. දැන් p1 කැපෙන්න ඕන p2ත් කැපෙන්න ඕන නේ. එතකොට දෙකෙන් තුනෙන් එක අඩු කරලා උතර p1 ට p1 කැපෙනවා දෙක එකතු කරන්න. ඔන්න ඔහොම කරලා බලන්න.
එතකොට ඉතල 3 P1 වෙන P2. අඩු කරන්න ඕන 1. මේක අඩු වෙනවා කියන්නේ ඍණ P1 ධන 5 එකතු වෙන්න ඕන 2. මෙහා එකතු වෙනවා. ඒ කියන්නේ P2 ඍණ 5 ධන P2 ඍණ 5 සමානයි මේකත් දාමු. එතකොට 3 4යි t යට r dash ඊපස්සේ ඍණ 1 ඍණ 4යි t යට r ධන 2 4යි t යට 2යි r. එතකොට P1 ට P1 කැපෙනවා. ඍණ P2 ට ධන P2 කැපෙනවා. ධන 5 ට ඍණ 5 කැපෙනවා. ඔක්කොම කැපිලා යනවා. ඊට පස්සේ මම මේ 4යි t බෙදීම r1 උක්ත කරන්නම්. 4යි t බෙදීම r dash උක්ත කරන්නම්. සමානයි 4යි t බෙදීම r ඍණ 4යි t බෙදීම 2යි r. 4යි t ට 4යි t ට 4යි t කැපෙනවා. 1 බෙදීම r dash සමානයි 1යට r ඍණ 1යට 2යි r. පොදු හරය ගමු 2යි r 2 ඍණ 1. එතකොට 1යට r dash සමානයි 1යට 2යි r. ඒක අසුළු කරාම මට r dash උත්තරයක් එනවා 2යි r කියලා. ඔන්න ළමයි උත්තරේ 8 වෙනි ගානට. හරි බලමු 2යි r උත්තරයක් තියෙනවද? 4 වෙනි උත්තරේ අපිට තෝරගන්න පුළුවන්. හරි අවශ්‍යයි. ඒ ගාන ලියා ගන්නකො. හරි අපි 16 වෙනි ගාන කියවගමු. 16ට යන්නේ. අරය R වූ ගෝලාකාර ජල බිඳුවක් තුළ අමතර පීඩනය P වේ. ජල බිඳුව එක සමාන ජල බිඳිති 8කට කැඩූ විට එක් බිඳිත්තක් තුළ අමතර පීඩනය. හරි පොඩි රූපයක් එන්නගමු. මුලින්ම කියනවා ජල බිඳුවක් තියෙනවලු අරය R ලු. ඒතර හදන්නේ 16 වෙනි ගාන. හරි. ඒතර ජල බිඳුවක් තියෙනවා. ඒතර ඔන්නේ ජල බිඳුව. ඒක අරය නම් අපිට දීලා නැහැ. අපි අරය ඕනනම් R කියලා ගමු. එතකොට මේක ඇතුලේ ඩෙල්ටා මේකේ ඩෙල්ටා P P කියලා කියනවා. මෙයාගේ ඩෙල්ටා P සමානයි P ලු. ඊට පස්සේ මේ බිඳුව කඩනවලු කුඩා ජල බිඳු 8කට. මේ වගේ ජල බිඳු 8කට කවනවා. එතකොට එක ජල බිඳුවක් හරිය මම සිම්පල් R කියලා ගමු. සරල සමයි. ඉතින් මේ කැපිටල් R සහ සිම්පල් R මෙයාගේ මෙන්න මේකේ ඇතුලේ පීඩනේ මම P dash කියලා ගන්නම්. කොහොමද P dash තමයි අපි හොයන්න ඕන. මුලින්ම ළමයි මේ අරයන් අතර සම්බන්ධයක් ගන්න ඕන. අරයන් අතර සම්බන්ධය ලේසියෙන්ම ගන්න පුළුවන් මේ දෙන්නගේ පරිමා සමාන කරලා. අර කලින් ගානකට හැදුවා නේ. එතකොට මෙයාගේ පරිමා වෙනවා ගෝලයක් නේ 3න් 4යි 5r ඝනය. මේක ගෝලයක පරිමා වෙනවා 3න් 4යි 5 සිම්පල් r ඝනය. හැබැයි මේ වගේ ගෝල 8ක් තියෙන ඉඳ මේක 8න් ගුණ වෙන්න ඕන. 3න් 4යි 5ට 3න් 4යි 5 කැපෙනවා. ඊට පස්සේ ඝන මූලය ගන්න. එතකොට r සමානයි r වාරයක් 8 ඝන මූලය 2යි. එතකොට කැපිටල් R සමානයි 2යි r කියලා එනවා. හරි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තනේ ඩෙල්ටා P සමානයි දැන් මේක ද්‍රව බිඳුවක් ඒකින්ද 2යි t යට r කියලා. ඔක දාමු ඕන සමානුපාතික සම්බන්ධයක්ම ගමුකෝ ඩෙල්ටා P සමානුපාතිකයි 1ට r. විශාල ගෝලයට දාමු ඩෙල්ටා P කියන්නේ P r කියන්නේ කැපිටල් R. ඒතර P සමානුපාතිකයි 1ට r කියලා එනවා. ඔන්න අංක 1. දෙවෙනි ගෝලයට දාමු. ඒතර P කියන්නේ P dash 1ට array කියන්නේ simple r. හරි. ඒතර P dash සමානුපාතය 1ට array දීලා තියෙනවා 2යි r කියලා. ඔන්න simple r වෙනුවට
අතන්ට තමයි ආදේශ ගන්න ඕනේ. කමන්නේ මෙහෙම ගමු. දැන්ට මේක අංක 2 කියලා ගමුකෝ. දැන් 2 බෙදන්න එකෙන් එතකොට p dash බෙදීම p සමානයි r බෙදීම simple r. ඊට පස්සේ ළමයි මේ capital R කියන්නේ මේ අපි උඩ හොයාගත්තා 2යි simple R. එහෙනම් capital R උනට දාන්න 2යි simple R. එතන R කැපෙනවා p dash එනවා 2යි p කියලා. ඔන්න ළමයි උත්තරය. එතකොට 2යි p කියන දෙවෙනි උත්තරය අපිට තෝරගන්න පුළුවන් 16 වෙනි ගාන. හරි ගාන හදා ගන්නකෝ. ඔය ටිකයි මොනවයි ටිකයි. හරි ලියන්න. හොඳයි ළමයි අපි ඊළඟට 21 වෙනි ගාන බලමු. කියලා පොළවේ කේශික නලයක් තුල ද්‍රවයක ඉහළ නගින උස භාජනයේ ද්‍රව මට්ටමට වඩා සිම්පල් H වන බව නිරීක්ෂණය කළේය. මෙම සැකසීම ගුරුත්වජ ත්වරණයේ අගය පොළවේදී මෙන් 3න් 2ක් වන සහ වායුගෝල පීඩනය පොළවේ යගෙන් හරිය අඩක් වන ග්‍රහලෝකයක් වෙතට ගෙන ගිය විට ද්‍රව කඳේ බලාපොරොත්තු විය හැකි උස වන්නේ. හරි. එතකොට හදන්න 21 වෙනි ගාන. කේශික උද්ගමනයේ ගානක් නේ පළවෙනි ගානේ කේශික උද්ගමනයෙන් ආපු අපි කතා කරන එක ඒ වගේ. පොළවේදී අවස්ථා දෙකක් දෙනවා. එකක් පොළව පෘථිවිය අනිත් එක මොකක් හරි වෙන ග්‍රහ ලෝකයක් දුන්නා. ග්‍රහ ලෝකය කියලා ගමු. පොළවේදී ගුරුත්වජ ත්වරණය අපි g කියලා ගමු. ඒ ග්‍රහ ලෝකයේ ගුරුත්වජ ත්වරණය දෙනවා පොළවේදී මෙන් 3න් 2ක්. ඒ කියන්නේ ග්‍රහ ලෝකයේ 3න් 2යි g නේ. තව මොනවද දෙන්නේ? වායුගෝල පීඩනය පොළවේ යගෙන් හරි අඩක්. ඒ කියන්නේ පොළවේදී වායුගෝල පීඩනය 5 නම් අඩක් කියන්නේ භාගයන්. ඒ කියන්නේ ග්‍රහ ලෝකයේදී 5 බෙදීම 2ක්. ඊට පස්සේ පොළවේදී කේශික උද්ගමනයේ සිම්පල් H කියලා ඒ ග්‍රහ ලෝකයේදී උද්ගමනය අහන්නේ. ඒතර පොළවේදී කේශික උද්ගමනය H කියලා ගත්තොත් ග්‍රහ ලෝකයේදී H dash කියලා ගමු. මෙන්න මේ H dash හොයන්න කියන එක තමයි අපේ ගන්න. එතන මේ කේශික උද්ගමනයට තියෙන සමීකරණය මතක තියාගත්තා නම් වැඩේ ලේසි. 2t cos theta දිව ρ g r කියන එක. එතකොට ළමයි එතන මේ g කියන එක නම් මෙතන තියෙනවා. මේ වායුගෝල පීඩනය මේකේ කොහෙවත් නැහැ. එහෙනම් ඇත්තටම වායුගෝල පීඩනයේ බලපෑමක් නැහැ ළමයි කේශික උද්ගමනයට මේ සමීකරණයට අනුව. එහෙනම් අපිට h සමානුපාතිකයි 1 බෙදීම g කියලා ගන්න පුළුවන්. හරි මුලින්ම පොළවට දාමු. එතකොට මේකම නෙන්නේ h සහ g නේ. හරි. ඔක දාමු ග්‍රහ ලෝකෙට. h dash සමානුපාතික 1ට g වෙනුවට ග්‍රහ ලෝකෙකින් 3න් 2යි g නේ. 3න් 2යි g. හරි ඔක 2. දැන් එහෙනම් h dash වන්න හරි ලේසි නේද? 2 බෙදමු 1. h dash බෙදීම h සමානයි 1යට 3න් 2යි g වැඩි කරනවා කියන්නේ බෙදනවා කියන්නේ උඩට මාරු කරලා වැඩි කරනවා නේ g බෙදීම 1. g ට g කැපෙන දැන් h dash වන්න h dash එනවා කීයද? 3 උඩට ගියාම h එතන 2න් 3යි h නේ. ඔන්න h dash දාපු උත්තරේ. මේකක් තියෙනවා. පස්වෙනි උත්තරය අපිට තෝරගන්න පුළුවන්. හරි අවශ්‍යය ලියා ගන්න ගාන 21 වෙනි ගාන. හොඳයි ළමයි අපි 25 වෙනි ගානට යමු. U නලයක බාහු දෙකක සාදා ඇත්තේ අභ්‍යන්තරාරය R1 සහ R2 වන කේශික නල දෙකකිනි. සිරස්ව තබා ඇති U නලය ජලයෙන් පුරවා ඇත.
ජලයේ ඝනත්වය ρ සහ පෘෂ්ඨිකාතතිය ගැමා නම් ජලයේ මට්ටම් අතර වෙනස h දෙනු ලබන්නේ. මේ රූපය ගැන කියන්නේ. හරි ඉස්සෙල්ලා මේ රූප ටික ලොකුවට කොලේ කැඳගෙන අපි ගාන හදමු. හරි ළමයි. අපි එහෙනම් 25 වෙනි ගාන ඔන්න රූපය ඇඳා. දැන් එහෙනම් ගාන හදන්න පටන් ගමු. වායුගෝල පීඩනය 5 කියලා ගන්නම්. මේ ලක්ෂයේ පීඩනය P1 කියලා ගමු. මෙතන වායුගෝල පීඩනය ආය 5. මෙතන පීඩනය මම P2 කියලා ගන්නවා. මෙතන පීඩනය මම P3 කියලා ගන්නවා. එක මට්ටමේ පීඩන. දැන් චුට්ටක් පැහැදිලි ඇති අපි අර කලින් හදපු ගණන් එක හදන විදිය. එතන අපි දාමු අපේ සමීකරණේ ඩෙල්ටා P සමානයි 2t බෙදීම r දාන්න. මම මුලින්ම මෙන්න මෙතනට දානවා. එතකොට ඩෙල්ටා P කියන්නේ 5 ඍණ P1 මේ 2t බෙදීම r1. එතකොට P1 එනවා 5 ඍණ 2t බෙදීම r1. හරි. ඔක චුට්ටක් පැත්තකින් තියාගමු මම එක අංක 1 කියලා දාන්නම්කෝ. ඊට පස්සේ මෙතනටත් ඩෙල්ටා P සමානයි 2t යට r දාමු. එතකොට 5 ඍණ P2 මනේ 2t බෙදීම r2. එතන මේකේ P2 උක්ත කරාම එනවා 5 ඍණ 2t බෙදීම r2 කියලා. හරි. ඊට පස්සේ මෙතන P3 කියන එක සමාන වෙනවා ළමයි. මෙතන පීඩනේ P2 දන h rho g නේ. මෙතන පීඩනේ P2 ඊට h ගැඹුරක් යටින් තියෙන ලක්ෂයක පීඩනේ P3 වෙන්නේ P2 දන h rho g. P3 ලියන්න පුළුවන් P2 දන h rho g. දැන් P2ට ආදේශයක් දාන්න පුළුවන්. P2 කියන්නේ මොකද්ද? 5 ඍණ 2t යට r2. එහෙනම් P2ට දාමු 5 ඍණ 2t යට r2 ධන h rho g. ඔන්න 2. හරි. දැන් ළමයි මෙතන මේ එකම මට්ටමේනේ P1 සහ P3 ලක්ෂ දෙක. එහෙනම් ওই ලක්ෂ දෙකේ පීඩන සමාන වෙන්න ඕනේ. එහෙනම් මට ලියන්න පුළුවන් P1 සමානයි P3 කියලා ලියන්න පුළුවන්. හරි. ඒතර P1 කියන්නේ 5 ඍණ 2t බෙදීම r1. P3 ලියන්න පුළුවන් 5 ඍණ 2t බෙදීම r2 ධන h rho g. එතකොට 5 ට 5 කැපෙනවා. ඍණ 2t බෙදීම r2 මෙහෙට ගමු. එතකොට 2t බෙදීම r2 ඍණ 2t බෙදීම r1 සමානයි h rho g. දැන් අපිට ඕන h උක්ත කරලානේ උත්තර ඇත්තේ. මෙයාලා t වෙනුවට ගැමා ආතතිය ගැමා කියලා දීලා දෙන්නේ මම ඉතින් t කියලා දාලා හදන් ගියා. ඒක t කියන්නේ ගැමා කියන එකම තමයි ආ. ඒතර h උක්ත කරමු. මෙතන 2t පොදු පද එළියට ගන්න. ඒතර වරහන් අස්සට එනවා 1 බෙදීම r2 ඍණ 1 බෙදීම r1 කියලා. ඊට පස්සේ මෙතන rho g පදයක් 2t ගේ යටට ගන්න. ඔන්න ළමයි උත්තරය. බලන්න මෙහෙම උත්තරයක් තියෙනවද කියලා. තුනනේ. තුන්වෙනි උත්තරය අපිට තෝරගන්න පුළුවන්. හරි ළමයි එහෙනම් ඔන්න 25 වෙනි ගාන ලියා ගන්න. හරි ළමයි අපි 29 වෙනි ගාන හදමු. ඉස්සෙල්ලා කියව ගන්න. අරයන් 3 cm හා 4 cm සබන් බුබුලු දෙකක් රික්තකයක් තුලදී සමෝෂ්ණ තත්ත්වය යටතේ එක් වී තනි බුබුලක් සෑදේ. බුබුලේ අරය. හරි ඉස්සෙල්ලා අපි රූපයක් අරගෙන හදමු. 29 වෙනි ගාන හදන්නේ. එතකොට සබන් බුබුලු දෙකක් තියෙනවා. එකක් තමයි සෙන්ටිමීටර් 3ක එකක්. මෙයාගේ අරය සෙන්ටිමීටර් 3යි. තව සබන් බුබුලක් තියෙනවා සෙන්ටිමීටර් 4ක අරයක් තියෙන. මෙයා 4.
ඉතින් ඔයාලා කියන්නේ ওই දෙක එකතු වෙලා හැදෙනවලු සබන් බුබුලක්. අනිවාර්යෙන් ඉතින් මීට වඩා ලොකුයිනේ. මේ බොහෝ දුරට ලොකු වෙන්න එපා නේද? එයාගේ අරය මොකද්ද කියලා අහන්නේ මම ඒක R කියලා ගන්නවා. ඔන්න R හොයන්න කියලා කියන්නේ. කැපිටල් R දාමු. කැපිටල් R හොයන්න කියලා කියන්නේ. එතකොට ළමයි ඔක හදන්නේ මෙන්න මෙහෙම. දැන් මේ සබන් බුබුලේ ගබඩා වෙලා තියෙන පෘෂ්ඨික ශක්තිය W1 කියලා ගමු. මේකේ පෘෂ්ඨික ශක්තිය W2 කියලා ගමු. මේකේ මුළු පෘෂ්ඨික ශක්තිය W3 කියලා ගමු. එතකොට ළමයි මේ දෙක එකතු වෙලානේ මෙයා හදන්නේ. එහෙනම් මේ සබන් බෝල දෙකේ පෘෂ්ඨවල ගබඩා වෙලා තියෙන ශක්තිය වල එකතු වෙන W1 දන W2 සමාන වෙන්න ඕන මේ සබන් බෝලේ පෘෂ්ඨික ශක්තියට. හරි? අන්න ඔය තර්කයෙන් ගන්න. ඊට පෘෂ්ඨික ශක්තිය කියන්නේ මතකද දැන් ඉස්සලා ගානකට හරි W සමානයි T වාරයක් T ඩෙල්ටා කියලා මම දුන්නා T පෘෂ්ඨික ආතතිය වර්ගඵලයෙන් ගුණ වුණාම පෘෂ්ඨික ශක්තිය. එහෙනම් මෙයාගේ ගමු පෘෂ්ඨික ආතතිය T මෙයාගේ වර්ගඵලය 4යි r වර්ග r කියන්නේ 3යි. හැබැයි සබන්නේ ළමයි දෙපැත්තක් තියෙනවා. පිට පෘෂ්ඨිකුත් තියෙනවා ඇතුලේ පෘෂ්ඨිකුත් තියෙනවා. ඒතර පෘෂ්ඨ දෙකක් ඉන්න මේක දෙකෙන් ගුණ වෙනවා. දැන් W2 මෙයාගේ බලමු. එතකොට T වාරයක් කියන්නේ T වාරයක් වර්ගඵලය 4යි r වර්ග r කියන්නේ 4යි. ඒකත් දෙකෙන් ගුණ වෙන්න ඕන. ඒ සබන් නිසා. සමානයි මේ ලොකු එකේ බලමු. එතකොට T වාරයක් වර්ගඵලය 4යි r වර්ග ඇතුලේ සහ එළියේ පෘෂ්ඨ දෙකක් තියෙන හින්දා මේක දෙකෙන් ගුණ වෙනවා. එතකොට දැන් කැපෙනවා T කැපෙනවා 2ට 2 කැපෙනවා 4යි 4යි කැපෙනවා. 3 වර්ගයේ 9යි 4 වර්ගයේ 16යි සමානයි r වර්ග. එතකොට 16 9 25යි r වර්ගය. එතකොට 25 වර්ගමූලය 5යිනේ. එතකොට සෙන්ටිමීටර් 5යි කියලා උත්තරය එනවා. එතකොට තුන පිළිතුරු විදියට තෝරගන්න පුළුවන්. හරි 29 වෙනි ගාන හදාගන්න එනවා. හරිලා ඊළඟ ගානට යමු. ටිකක් නිතර මහන ගානක්. පාද 6කින් යුත් කෘමියෙක් ජල පෘෂ්ඨයක් මත සිටගෙන සිටි. සෑම පාදයකටම වෘත්තාකාර පැතලි හැඩයෙන් යුක්ත පතුලක් ඇති අතර එහි අරය 2 වැඩි කිරීම 10^4 මීටර වේ. ජල පෘෂ්ඨයට දරා සිටිය හැකි කෘමියාගේ උපරිම බර වනුයේ. පෘෂ්ඨිකාතතිය දීලා තියෙනවා. හරි පොඩි රූපයක් අපි අඳගමුකෝ. 34 වෙනි ගාන. හරි. එතකොට පාද 6ක් තියෙනවා. මම පාද 6ම අඳින්නේ නැහැ. කෘමියාගේ එක පාදයක් අඳින්නම්. එතකොට එක පාදයක් නිකන් මොකද කියන්නේ? වෘත්තාකාර පැතලි හැඩයක් තියෙනවා. නිකන් මේ වගේ වෙන්න ඇතිනේ. වෘත්තාකාර පොඩි ඝනකමකුත් ඇති කකුලට නේ. ඒ පාදය ඔන්නම යයි කකුල නේ. ඔන්න විදිහට ඇති සතා කකුල. එතන මෙයා මේ කකුල් 6ක් තියෙනවලු මම එකයි යන්දියා. එතන ඔය විදිහට ජලයේ මත ඉන්නවා මේ විදිහට මාවකයක් වගේ ඕනනම් හොඳයි. ඊට පස්සේ මෙයාගේ අරය අපිට දීලා තියෙනවා අපි පස්සේ ආදේශ කරමු දැන් R කියලා ගමු. එතකොට ළමයි ජලය මගින් මේ කකුල මත ඉහළට මේ ධාරය දිගේ පෘෂ්ඨිකාතති බල ක්‍රියා කරනවා. වටේටම තියෙනවා. එතකොට පෘෂ්ඨිකාතති බලවල සම්ප්‍රයුක්ත මම F කියලා ගත්තොත් මේ වගේ මේ බල ටිකේ සම්ප්‍රයුක්ත F කෘමියාගේ ඉහළට බල පහළට සමාන කරොත් නැත්නම් පහළට බල ඉහළට සමාන කරොත් අනිවාර්යෙන් පහළට තියෙන කෘමියාගේ බරනේ mg. ඉහළට තියෙන මෙන්න මේ කකුල් මත ඇති කරන මෙන්න මේ බල F කියන බලය. හැබැයි කකුල් 6ක් තියෙන හින්දා මේ විදිහේ බල
6ක් තියෙන්න ඕනේ. 6න් වැඩි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ m g කියන්නේ 10යි F සමානයි TL නේ පෘෂ්ඨිකාතති බලයට අපි ඉගෙන ගත්ත සමීකරණ F සමානයි TL වාරයක් 6. හරි. TL ට දාන්න පුළුවන් L කියන්නේ ළමයි මේ පෘෂ්ඨිකාතති බලයේ ක්‍රියා කරන දිග. එතන මේ පරිධිය ඔස්සේනේ නේද මේ කකුල වෘත්තාකාර හැඩයක් තියෙන පරිධිය ඔස්සේ තමයි පෘෂ්ඨිකාතති බලය ක්‍රියා කරන්නේ. එහෙනම් L ට දාන්න පුළුවන් 2πr වාරයක් 6. දැන් අපි අගයන් ආදේශ කරමු. හරි. එතකොට m වාරයක් 10 m නේ හොයන්නේ t ගේ අගය 7 වැඩි කිරීම 10 ඍණ 2යි පෘෂ්ඨිකාතතිය දීලා තියෙනවා. වාරයක් 2 5 ගේ අගය අපි දන්නවා 22 බෙදීම 7යි 6යි. හරි එතරම්නේ. හරි. එතකොට 7ට 7 කැපෙනවා. කීයද දෙන්නේ 22 ඒවා දෙකක් 88යි 88 ඒවා 6ක් 528ක් එනවා. හරි. එතකොට m වෙනවා මෙතන 10ක් යටට ගිහලා උඩට ආවම ඍණ 2යි 1යි 10 ඍණ 3ක් එනවා. හරි. අක්කරි වැරදුනාද 25 r දැම්මේ නෑනේ r ගේ අගය දාන්න එපා 2 වැඩි කිරීම 10 ඍණ 4 2 වැඩි කිරීම 10 ඍණ 4 88 වරක් 6 තමයි 8 වරක් 6 ඔව් 528ක් එන්නේ එතකොට 10 ඍණ 7ක් එනවනේ ඔව් එතන 528යි ඔව් එතකොට 528ට 10 ඍණ 7යි කිලෝග්‍රෑම් එන්නේ මේක හැබැයි ආයෙ නිව්ටන් කරන්න ඕන අපරාධ මෙතන 10න් වැඩි කරන්න නැතුව ගන්න තිබ්බා මේක ඕන නිව්ටන් කරමු එතකොට 5.28 වැඩි කිරීම 10 ඍණ 4ක් එනවා අන්න උත්තරය අපිට ලැබෙනවා හරි තේරෙන්නේ මේ වගේ කකුල් 6ක් තියෙන හින්දා තමයි මෙතන 6න් වැඩි කරේ 25r තමයි මම r පස්සේ ලිව්වේ මේ r ගේ අගය තමයි මෙතන තියෙන්නේ හරි එහෙනම් උත්තරේ ඔව් දෙවෙනි උත්තරේ අපිට තෝරගන්න පුළුවන් හරි ළමයි ලියා ගන්න එහෙනම් හොඳයි ළමයි අපි අද දවසට හදන අවසාන ගැටලුව නයිලෝන් රෙද්දක්කින් සාදා ඇති කුඩයක ඇති නයිලෝන් කෙඳි අතර හිඩස් රූපයේ පෙන්වා ඇති පරිදි ආසන්න වශයෙන් වෘත්තාකාරයයි සැලකිය හැකිය. මෙම හිඩස්වල විශ්කම්භයේ එල්ද ජලයේ ඝනත්වයේ ඩීද නම් හිඩස් හරහා ජලය කාණ්ඩු වීම වැළැක්වීම සඳහා ජලයේ පෘෂ්ඨිකාතතියට තිබිය යුතු අවම අගය වන්නේ. හරි නයිලෝන් සහ ජලය අතර ස්පර්ශ කෝණය ශූන්‍ය ලෙස ගන්න කියලා. හරි මේකට මම පොඩ්ඩක් ඔය මේ විදිහේ රූපයක් නෙවෙයි ත්‍රිමාන රූපයක් අඳින්නම්. එතකොට කීයද 42 ගාන නේ. එතකොට අපි ත්‍රිමානව ගත්තොත් එතන කියන්නේ යාර ජල බිඳුව මෙහෙම රැඳිලා තියෙනවා. අර්ධ ගෝලාකාර ජල බිඳුවක් කියලා ගන්න වෙනවා. ඊට රවුම් භාගයක් තියෙන්න ඕන. ඊට පස්සේ අර ජල මේ පොඩි රෙදි වල තියෙන කෙඳි හතර ඔහම යනවා. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ කෙන්දක විස්කම්බේ එල් කියලා කියනවා හිඩස්වල. එතකොට මේකේ අරය ගත්තොත් විස්කම්බෙන් භාගයයි. විස්කම්බේල් නම් අරය එල් බෙදීම 2යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ පෘෂ්ඨිකාතති බල මෙන්න මේ පරිධිය ඔස්සේ තමයි ඉහළට ක්‍රියා කරන්නේ. එහෙම තමයි අපිට ගන්න වෙන්නේ. මොකද වෘත්තාකාර හැඩයක් කියලා හිතලා ගන්න හදන්න වෙනවා. ඔන්න ඒ විදිහට පෘෂ්ඨිකාතති බල ටික තියෙනවා. මේ බල ටික මම F කියලා ගන්නම්කෝ.
ඊට අමතරව පහළට තියෙන බලය වන්නේ මෙන්න මේ ජල බිඳුවේ බර mg. හරි. දැන් ළමයි හරි ලේසි. මේකේ සමතුලිතතාවය සලකලා පහළට බල ඉහළට සමාන කරන්න අපෙන් අහන්නේ මොකද්ද? පෘෂ්ඨිකාතතිය හොයන්න කියලා කියන්නේ. ඉහළට බල පහළට සමාන කරමු. එතකොට ඉහළට තියෙන මේ පෘෂ්ඨිකාතති බලවල සංප්‍රයුක්තය පහළට තියෙන්නේ වතුර බිඳුවේ බර mg. F ලියන්න පුළුවන් TL ස්කන්ධයේ දීලා නැහැ. අපිට පුළුවන් පරිමාව වාරයක් ඝනත්වය කියලා ලියන්න පුළුවන් ස්කන්ධයට වීරෝ. TL කියන්නේ මෙන්න මේ පරිදියනේ. 25R. හරි 25R කියන්නේ L බෙදීම 2. R ට දාමු L බෙදීම 2. පරිමාව මේ ගෝලයේ පරිමාවෙන් භාගයක් ගෝලයකින් භාගයයිනේ. නම් මේකේ පරිමාව වෙන්නේ ගෝලයේ පරිමාව අපි දන්නා 3න් 4යි 5 R ඝනය. R කියන්නේ L බෙදීම 2 ඝනය. ඒකෙන් භාගයක් හින්දා භාගයක් ගන්න ඕන. මොකද අර්ධ ගෝලයන්නේ තියෙන්නේ. ඒකින්ද භාගය හරි. ρ g. ආවක දැන් හිමිසරේ සුළු කරලා මෙතන L බෙදීම 2ට එකක් කැපිලා වර්ගයක් ඉතුරු වෙනවා. 5 ට 5 කැපෙනවා. දෙකේව 1යි දෙකේව 2යි දෙකට දෙකත් කැපෙනවා. t සමාන වෙනවා L වර්ග මෙතන ρg යටට කීයද? දෙකේ වර්ගය 4යි 4 වරක් 3 12යි. ඔන්න ඔහොම උත්තරයක් එනවා බලන්න L වර්ග ρg බෙදීම 12. ρ නෙවෙයි මේක d කියලා දෙන්න ඝනත්වය. ρ නෙවෙයි ඝනත්වය d කියලා ගමු. L වර්ග dg බෙදීම 12. එතකොට 4 වෙනි උත්තරය අපිට තෝරගන්න පුළුවන්. හරිනේ? අමාරු නෑ ආ. හරි. ලියා ගන්නකො එහෙනම්. හොඳයි ළමයි. එහෙනම් මෙතනින් පෘෂ්ඨිකාතතිය ගැටළු සාකච්ඡාව අවසන් වෙනවා. පෘෂ්ඨය ටිකක් ලියා ගන්න ඕන ඔයාලා. දැන් ලියාගෙන නැති කියලා මම හිතනවා. ඊට පස්සේ අපිට තව ඉතුරුලා තියෙන පෘෂ්ඨිකාතතියේ ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් ඉතුරුලා තියෙනවා. ඒ දෙකේ වීඩියෝස් දෙකකුත් මම ඊළඟ සතියේ දානවා. ඒ දෙකත් අනිවාර්යෙන් බලන්න. එතකොට මේ පාඩම ඉවරයි. හරි. හොඳයි. එහෙනම් අපි මෙතනින් නවත්තමු. thank you හැම දිනකටම.